Hi guys, welcome to Sansai Creations. අද අපි බලමු අපේ ලස්සන කස්ටමර් කෙනෙක්ගේ ඉයරින් සෙට් 4ක් හදන්නේ කොහොමද කියලා. ඉතින් අපේ මේ කස්ටමර්ට ඉයරින් සෙට් 4ම එකම ඩිසයින් එකේ එකම ෂේප් එකෙන් ඕනේ කිව්වේ. ඒ කියන්නේ ඔයාලට මේ පෙන්නන විදියට ටියර් ඩ්‍රොප් ෂේප් එකෙන් තමයි එයාගේ ෆේස් එකට මැච් වෙන විදියට අපේ කස්ටමර් අපෙන් ඕඩර් කරේ. ඒ වගේම තමයි මෙතනදී එයා කලර්ස් 4කින් gold and silver මාරුවට ඒ කියන්නේ රෙඩ් එකටයි පින්ක් එකටයි gold එකෙන් glitter effect එකක් ඕන කිව්වා. ඒ වගේම blue එකටයි purple එකටයි silver එකෙන් effect එකක් ඕන කිව්වා. ඉතින් ඒ විදිහට තමයි මේ earring set 4 අපේ customer අපෙන් order කරේ. ඉතින් මේ පෙන්නන එකේදී ඔයාලට පේනවා ඇති මම ඩ්‍රිල් එකෙන් මේ ඉයරින් සෙට් එක ඩ්‍රිල් කරගන්න විදිය. ඇත්තටම මේක ඔයාලගේ හෑන්ඩ් ඩ්‍රිල් එකකින් උනත් ඩ්‍රිල් කරගන්න පුළුවන්. නමුත් මේ තියෙන ඉලෙක්ට්‍රික් මිනි ඩ්‍රිල් එක ඇත්තටම හරිම ලේසි සහ පහසුයි. වගේම ඉක්මනින් අපිට ඩ්‍රිල් කරගන්න පුළුවන්. ඉතින් මේ පෙන්නන වෙලාවේ තව ඕඩර්ස් ටිකකුත් මම රෙඩි කරන ගමන් හිටියේ. ඒ අතරතුර මගේ ආසම කාර්යය තමයි මේ රෙසින් නිර්මාණකරණයේදී මේ ඩ්‍රිල් කරන වැඩේ. ඉතින් මං හරි ආසාවෙන් තමයි මේක කරන්නේ. හැබැයි මූලිකම පටන් ගන්න අය පරිස්සමෙන් කරන්න ඕනේ. මොකද පොඩ්ඩක් එහෙ මෙහෙ වුණොත් අත තුවාල වෙන්න බලනවා. ඒ නිසා පරිස්සමෙන් කරගන්න ඕනේ. ඒ වගේම මේ පෙන්නන වෙලාවේ අපි කරගන්නේ මේ ඉයරින් සෙට් ෆයින්ඩින්ග්ස් වලට සෙට් කරගන්න විදිය. ටිකක් අමාරු වැඩක්. මොකද මේක මම ෆයින්ඩින්ග්ස් 3ක් විදියට තමයි මේ ඉයරින් සෙට් එක මම හැදුවේ. ඒ වගේම තමයි මේ තියෙන්නේ අපේ ලාස්ට් ස්ටෙප් එක. අපේ ඩිස්ප්ලේ කාඩ් එකට මේ ඉයරින් සෙට් එක ප්ලේස් කරගෙන මේ වගේ බෑග් එකෙන් අපි සීල් කරගන්න විදිය තමයි ඔයාලට මේ පේන්නේ. ඒ වගේම මං අමතරව රබර් නොබ් එකක් දානවා. මොකද එකක් හරි මිස්ප්ලේස් වුණොත් කියලා එයාට යූස් කරන්න පුළුවන් විදියට වෙන්න තමයි මම ඒක දාන්නේ. හැම ඉයරින් සෙට් එකකටම මම ඒක කරනවා. ඉතින් මේ වගේ ලස්සන ඉයරින් සෙට් හදා ගන්න ඕන නම් අපිට කතා කරන්න.